Hi guys, ඉතින් අද බලමු ඉතින් අපිට අලුතින්ම ඉතින් ලකි වීලි ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත්ම ඉමෝට් හතරක් ඇවිල්ලා තියෙනවා. අලුත් කිව්වට ඉතින් අලුත්ම නැහැ. අලුත් ඉමෝට් දෙකයි ඇවිල්ලා තියෙනවා. ඉතින් එකක් රජපුටු අනිත් එක ඉටිපන්දම් පත්තු කරනවා වගේ ඒක අපිට කලින් දීපු ඉමෝට් එකක්. අපි බලමු ඉතින් එතන ඉමෝට් එකක් ගන්න ඩයමන්ඩ් කීයක් විතර ඇති කියලා. එහෙනම් ඉතින් වැඩි ගත නැතුව අපිම අදගෙන වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක ගන්නත් ඕල් කරලාම තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපිම අදගෙන වීඩියෝ එකට. අපි ඉතින් ඉස්සෙල්ලාම යන් ඉතින් ඉවෙන්ට් එක පැත්තට. ඉතින් ඉවෙන්ට් එක පැත්තට යන කලින් ඔයගොල්ලන්ට බලා ගන්නකොට ඉතින් ඉවෙන්ට් එක ඒ කියන්නේ ඉවෙන්ට් එක යන කලින් ඉතින් අපි ට්‍රික් එකක් එහෙම දාලා යන් ඉතින් මේ විදිහට ඉතින් ක්ලියර් පාරක් එහෙම දීලා ඉතින් අපි ඉස්සෙල්ලාම ඉවෙන්ට් එක පැත්තට යන්. ඉතින් දැන් ඩයමන්ඩ් තියෙන 1551ක් අපි බලමු ඉතින් ස්පින් කරගෙන ගිහලා ඉතින් 10 ස්පින් එකක් 250යි 1 ස්පින් එකක් 25යි. අපි ඉතින් බලමු ස්පින් කරන් ගිහලා ඉතින් මෙතනින් ඉමෝට් 3 කියන්නේ ඉමෝට් 4න් ඉතින් ඉමෝට් 3ම හොඳයි. ඉතින් එක ඉමෝට් එකයි තියෙන ඉතින් වැඩක් නැති එකක් හරි ඉතිවන්දම වගේ පත්තු කරන එක නම් වැඩිම ක්වොලිටියක් නෑ. අනිත් ඉමෝට් 3 ඉතින් සුපිරියක් තියෙනවා. ඉතින් අපි බලමු ඉතින් ස්පින් කරගෙන ඉඳලා ඉතින් මෙන්න මේක අලුතෙන් දීපු නිදාගන්න ඉමෝට් එක තියෙනවා. රජපුටුව තියෙනවා. ඉතින් තව අපිට හයි බුක් එකේ අපි ඉමෝට් එක තියෙනවා. ඉතින් අපි මේ විදිහට ගෝල්ඩ් රෝල් එකක් එහෙම දීලා ස්පින් කරගෙන යන්. ඉතින් ආයෙ 10 ස්පින් එකක් දෙමු. ඉතින් මේ විදිහට ඔන්න ඉතින් ඒකක් දුන්නා. ටෙනිස් පින් දෙකක් දුන්න. ඉතින් ඔන්න දැන්ට තව ඩයමන්ඩ් 1000යි තියෙන 1050යි තියෙන. අපි බලමු ඉතින් ස්පින් කරන් ගිහලා ඉතින් මේ විදිහට ඉතින් මේ ඉවෙන්ට් එකට ඕගොල්ලෝ ස්පින් කරනවා නම් අනිවාර්යෙන් ඩයමන්ඩ් 1500ක් විතර තියාගෙන ස්පින් කරන්න. ඉතින් 1500න් තමයි එකක් වදින්නේ, එක ඉමෝට් එකක් වදින්නේ. ඊට කලින් නම් ඉතින් ලේසියෙන් වදින්නේ 1400න් වගේ වදී. ඉතින් සමහරට මේකේ 10 ස්පින් එකෙන් අපිට ෆ්‍රී ස්පින් එකක් හම්බෙන ඉඳලා ඒ කියන්නේ 10 ස්පින් එකක් දුන්නාම ස්පින් 11ක් වෙන ඉඳී. ඉතින් ඒකදී වාසිය ඔයගොල්ලෝ එක ස්පින් එක දිග ගන්න දෙන්නේ නැතුව 10 ස්පින්ම දෙන්න. ඒක ඉතින් ඔයගලන්ට වාසිය එක ස්පින් එකක් එන ඉඳී. ඉතින් අපි මේ විදිහට ඉතින් කැරක්ටර් එහෙම මාරු කරගෙන අපි බලමු. පිට මාරු කරන් ආයි ක්ලියර් එකක් පාරක් එහෙම දීලා ඉතින් ස්පින් කරමු බලන්න. ඉතින් ආවෙන තින්ද මේ ඒකෙන් ඉතින් මේක ඒ කියන්නේ අපිට ලක්කේ තිබ්බ කලින් අදින ඉතින් මට කලින් එකපාරක් ඇදලා තියෙන ඉතින් අර හાર્ට් ඉමෝට් එක ගද්දි නම් මේ කලින් අදුන ලක්කට පිරෙන්නේ නැති. ඉතින් මේ ලක් රෝයල් ඉවෙන්ට් නම් ඉතින් ටිකක් වදින ඕරයි. ඒ කියන්නේ ස්පින් එක 50ම් වෙනකන් තියෙනවා. ඉතින් ලේසියෙන් ගන්න අමාරුයි ලක් රෝයල් ඉවෙන්ට් නම්. අනිත් ඉවෙන්ට් වගේ නෙමෙයි. අපි ඉතින් බලමු ආ ස්පින් එක දිගින් ඉල ඕන ඉතින් 44 ලක්කේ මේකෙන් අනිවාර්යෙන් ඉමෝට් එකක් එනවා. අපි බලමු ඉමෝට් එක එයිද කියලා. තියෙනවා. ඉතින් ඔන්න ඉතින් වැඩම ඇති ඉමෝට් එක ආවේ. මම කැමතිම නැති ඉමෝට් එක තමයි ආවේ. අර මට ඕනි තුනෙන් එක ඉමෝට් එකක් ආවේ නෑ. තව ඩයමන්ඩ් 300ක් තියෙනවා. අපි 300 ස්පින් කරමු. ඉතින් ස්පින් කළා අනිවාර්යෙන් අර ඉමෝට් තුනෙන් එකක් නම් ගන්න. ඉතින් ආයෙ යට පාරක් දාලා හරි ගන්නවා. ඉතින් මේ විදිහට ආයි ස්පින් එකක් දෙමු. 10 ස්පින් එකයි තව 25 ස්පින් දෙකයි දෙනවා. ඉතින් මේ දෙකක් දීලා මේ තව ඩයමන්ඩ් එකක් දා ගන්නවා. ඉතින් වීක්ලි 3ක් වගේ දාගත්තොත් ඇති වෙයි ඔව් ඇති වෙයි. ඉතින් මේ විදිහට ඒ ස්පින් ටිකක් දුන්නා ඔන්න. ඉතින් ඒ ස්පින් ටික දීලා අපි වීක්ලියක් දාගමු. ඔන්න ස්පින් දෙකම දුන්නා. ලක්ක 18 තියෙන. ඉතින් ලක්ක 18යි කියන්නේ තව ඉතින් අපිට ඕනි 32ක් තව ස්පින් දෙන්න ඕන. 250 ස්පින් 3ක්වත් දෙන්න ඕන. ඉතින් මේ විදිහට ඔන්න ඉතින් ඩයමන්ඩ් 600ක් දාගත්තා. ආයි 250 එකක් මේ ඒකමම දීලා දාමු. ඉතින් මේ විදිහට ඔන්න ඉතින් තව 250 එකක් දුන්නා. ඉතින් ඒකෙනුත් නෑ. ඒකෙන ලේසියෙන් එන්නේ නෑ. ඉතින් මේක ලක්කේ 50ට එනකන් නම් එන්නේ නෑ. ඉතින් මේක දුන්න ටිකක් දාගමු. ටිකක් ඉතින් ආයි 25 එකක් දෙමු. 25 එකක් දීලා දෙමු. ඉතින් තව ස්පින් 20යි දෙන්න ඕනි. බලමු ඉතින් ස්පින් දීලා තව 250 එකයි දෙන්න පුළුවන්. ඊට පස්සේ 25 ඒවම දීගෙන යන්. ඉතින් ඔන්න 250 එකක් දුන්නා. ඒතකොට ලක්ක 41යි ඔන්න. ඉතින් 41යි අපි බලමු ඒ ඉමෝට් එකේ එන්න ගාන්න 50න්. ඉතින් මේ විදිහට 25 ටිකක් දීගෙන යන්. ඉතින් ලක්කේ 50න් තමයි එන්නේ අනිවාර්යෙන් ඉතින් මේක. ඉතින් මේ විදිහට ස්පින් කරගෙන යන්. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන් මේ ඉවෙන්ට් එකට ස්පින් කරන ඩයමන්ඩ් කීයක් විතර ගියාද මොන ඉමෝට් එකකට ගන්න පුළුවන් වුණේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්. ඉතින් ඔන්න ඉතින් තව ස්පින් 3යි. ඔන්න ඩයමන්ඩ් ඉවරුණා. ඉතින් තව ස්පින් 3යි දෙන්න තියෙන්නේ. මේ ඩේලි ඩයමන්ඩ් ටික තියෙනවා. ඉතින් ඒ ඩයමන්ඩ් ටික අපි ක්ලේම් කරගෙන ඉන්නේ. පාරක් දාගෙන ඔන්න ඉතින් ඩයමන්ඩ් 95 ක්ලේම් කරගත්තා. ඩේලියෙන් ඩයමන්ඩ් 95. ඒකෙන් ඉතින් අපි ස්පින් 3 දීලා ගාමු. ඔන්න ඉතින් මේ ස්පින් තුනෙන් අනිවාර්යෙන් මේ ඉමෝට් තුන එකක් අනිවාර්යෙන් එනවා. ඉතින් මට ඕනේ මේ ඉමෝට් තුන එකක් ගන්න තමයි අනිවාර්යෙන්. ඉතින් ඔන්න දෙවයි මේ ස්පින් එකෙන් අනිවාර්යෙන් ඉතින් ඉමෝට් එකක් එනවා. බලමු මොකක් එයිද කියලා. හයි බුක් ඉමෝට් එක හරි රජපුටු හරි આવොත් තමයි ඉතින් හැබැයි ක්වොලිටියක් තියෙන්නේ. බලමු ඉතින් ස්පින් කරලා මොකක් එයිද කියලා. ඒ පාරත් ඔන්න ඉතින් නිදාගන්න ඉමෝට් එක. අවුලක් නැහැ. ඉතින් ඒකත් සුපිරි ක්වොලිටියක් තියෙනවා. ඉතින් අලුත් ඉමෝට් එකක් ඉන්න හොඳයි. ඉතින් මේ නිදාගන්න ඉමෝට් එකක් ඔන්න ඉතින් ඉමෝට් දෙකක් ගත්තා. එතකොට ඉමෝට් දෙකක් ගත්තා. ඉතින් මුලින්ම 1500 ඊට පස්සේ 600 ඊට පස්සේ ආයි 100ක් සෙට් වුණා. එතකොට අපිට සේරම ඩයමන්ඩ් ගිහිල්ලා තියෙනවා 2200ක්. ඩයමන්ඩ් 2200න් ඔන්න ඉමෝට් දෙකක් ගත්තා. ඉතින් මේ ඉමෝට් එක තමයි ගත්තේ. අර ඉමෝට් එක නම් වැඩක් නැහැ. ඉතින් පහලපත් කරනකොට මෙන්න මේක ඉතින් පොඩ්ඩක් ක්වොලිටියක් තියෙනවා.
ඕන ඉතින් ඩයමන්ඩ් 2200 ගත්ත ඉමෝට් එක. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉවෙන්ට් එක ස්පින් කරන්න ඩයමන්ඩ් කීයක් විතර ගියාද මොන ඉමෝට් එකද ගත්තේ කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් මගෙන් ගොඩක් අය ඉතින් මේ ඉවෙන්ට් එකට ස්පින් කරන්නේ නැද්ද ට්‍රික් එකක් ගේන්න කියලාත් කියලා තිබ්බ. ඕන ඉතින් ගෙනාවා. මේ වාර ඉවෙන්ට් එක නම් කිසිම වාසියක් වුණේ නැහැ. ඉතින් කලින් ඉවෙන්ට් වගේ ඉතින් මේ ලක් රෝල් ඉවෙන්ට් නම් වැඩි ට්‍රික් එකකින් වැඩ කරන්නේ අර පේඩ් ඉවෙන්ට් වල වගේ ලක් රෝල් වල ඉතින් ගොඩක් වෙලාවට 50ෙම තමයි වදින්නේ. අඩු ගානේ ලේසි එකට වදින්නේ නැති. අඩු ගානේ වැදිච්ච ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ විදිහට තමයි අලුත් ඉමෝට් දෙක ගත්තේ. එහෙනම් ඉතින් තාත් මේ වගේ සුපුරුතුරු වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගින් එන්න. හැමෝටම ගුඩ් බයි.